දවල්වලට ඔයාලා හැමෝම හොඳින් සතුටින් නැති කියලා හිතනවා. අද ආවේ තෙල් එකක් හදන වීඩියෝ එකක් අරගෙන. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් නේ. ඉතින් කොණ්ඩේ ගැලවිලා යන එක, හිස්වරේ හැදෙන එක, ඒ ගැටලු ඔක්කොටම මේ තෙල් එකෙන් හොඳ විසඳුමක් තියෙනවා. ගොඩාක් අර බබාලා ඉන්න අම්මලට තියෙන ගැටලුවක් නේ අහුරු පිටින් කොණ්ඩේ ගැලවිලා යන එක. මෙන්න මේ තෙල් එක ඒකට හොඳ විසඳුමක්. අපේ තියෙන ආහාර පුරුදුයි අපිට තියෙන කාර්යබහුල ජීවන රටාවයි එක ඉතින් අපිට කොණ්ඩේට ලොකු සාත්තුවක් කරන්න වෙලාවක් නැති වෙනවනේ. ඊට පස්සේ ඉතින් අපේ කොණ්ඩේ ඩැමේජ් වෙලා ඉක්මනට ගැලවිලා යන්න බලනවා. ඉතින් අපි වගේ සාමාන්‍ය ජීවන රටාවක් ගත කරන අයට ලොකු වියදමක් දැරලා කඩෙන් තෙල් ගන්න ට්‍රීට්මන්ට් කරන්න ඉතින් බැහැනේ. ඒ වගේ කෙනෙකුට ගෙදර තියෙන අමුද්‍රව්‍ය දාලා කිසිම වියදමක් නැතුව මේ තෙල් එක ගෙදරදිම හදාගන්න පුළුවන්. සෞඛ්‍යයට අහිතකර කිසිම දෙයක් මේ තෙල් එකේ නැති නිසා බය නැතුව ලොකු කුඩා ඕන කෙනෙකුට මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. පොඩි දරුවෙකුට උනත් ඉස්කෝලේ යන වයසේ දරුවෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන්. වයස් ભેදයක් නැතුව කාන්තා පිරිමි ඕනම කෙනෙකුටත් මේ තෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. හදන්න නම් කිසිම අමාරුවක් නැහැ. හොයාගන්න තියෙන අමුද්‍රව්‍ය ටිකත් අපිට ගෙදරින්ම හොයාගන්න පුළුවන්. මේකට ඕන කරන්නේ අපිට කුමාරිකා, කරපිංච, එතකොට උළුහල්, ඒ වගේම වදමල්, මුරුංග කොළ ඔය වගේ අමුද්‍රව්‍ය ටිකක්. අපි තෙල් එක හදන විදිහ බලමු. හදලා ඉවර වෙලා මේ තෙල් එකෙන් අපිට ලැබෙන වාසි, මේ තෙල් එක කොච්චර කාලයක් අපිට පාවිච්චි කරන්න ඕනේද, ඒ වගේම මේ තෙල් එක හදලා කොච්චර දවසක් තියාගන්න පුළුවන්ද කියලා ඒ විස්තර කතා කරමු. ඉස්සෙල්ලම අපි තෙල් එක හදන හැටි බලලා ඉමු. මෙන්න මේ තියෙන්නේ අපි අද තෙල් එක හදාගන්න පාවිච්චි කරන දේවල් ටික. මේ තියෙන්නේ වදමල්. මේ මම වත්තේ තිබිච්ච වදමල් කඩලා ගත්තේ. මේකේ පොකුරු වදමල් තියෙනවා. ඒක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කෝමාරිකා පිත්තක් කඩලා අරගෙන මේ කෝමාරික එක කඩපු ගමන් ඒකේ කහපාට ද්‍රාවණයක් එනවනේ. ඒක අයින් වෙනකම් ටික වෙලාවක් තියන්න. ඊට පස්සේ සෝදලා මේ විදිහට දෙකට කපා ගන්න පුළුවන්. මේ මදේ සූරලා තමයි මේ තෙල් එකට දාන්නේ. මේ තියෙන්නේ උළුහල්, කරපිංචා, peera කොළ, මේ තියෙන්නේ මුරුංග කොළ. මෙන්න මේ ටික තමයි මේ තෙල් එකට ඕන කරන දේවල් වෙන්නේ. අපි දැන් මේ ටික කොටා ගමු. මේ වදමල්, මේ මැද කහපාට රේණු ටික නැතිව ඒකේ තියෙන පෙටි ටික කඩලා දාගන්න. මේකෙන් තෙල් එක හරි සොෆ්ට් ගතියක් එනවා. ඒ කියන්නේ අපිට අර සිලිකන් ඔයිල් එකක වගේ මේ තෙල් එක ගෑවට පස්සේ කොණ්ඩේ තියෙන ගැට ටික ඔක්කොම අයින් වෙනවා. ඒකට ගොඩාක් උදව් වෙන්නේ මෙන්න මේ වද මල් එක්කම කෝමාරිකාවල තියෙන අර ඒ ජෙල් එක. ඒකෙන් තමයි සිල්කි ගතියක් කොණ්ඩේට එන්නේ. මේ තියෙන කරපිංචා කොණ්ඩේ හැලෙනවට කරපිංච ගොඩාක්ම හොඳ ඖෂධයක්. කරපිංච වල ගුණ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. කරපිංච කියන්නේ කොලෙස්ටරෝල් වලට එහෙම ගොඩක් හොඳ ගුණදායී ඖෂධයක්. මේ තියෙන්නේ වද කොළ. මේකත් අපිට කපලා දාගන්න පුළුවන්. ලාදල්ල නිසා මම මේ අතින් කඩලා මේකත් දාගන්නවා. මේ තියෙන්නේ peera කොළ. peera කොළ වලින් කොණ්ඩේ හොඳට වර්ධනය කරගන්න උදව් වෙනවා. කොණ්ඩේ හිසකෙස් වැටීම පාලනය කරන්නත් peera කොළ ගොඩක් හොඳයි. තෙල් එකටත් peera කොළ එකතු කර ගන්නවා. මේ තියෙන්නේ ඕනම ලෙඩකට එහෙම නැත්නම් ඕනම කෑමක ගුණ වැඩි කරන්න ගන්න කවුරුත්ම හොඳට දන්නේ කියන ශාකයක් නිමුරුංගා. එකක් දාගන්න. කෝමාරිකා එකේ ඕනනම් අපිට කෑලි කපලා ගන්න පුළුවන්. නැත්නම් ඒකේ මදේ විතරක් සූරලා දාගන්නත් පුළුවන්. එකක් දාගත්තා. කෝමාරිකා පිටක් විතර ඇති. මම නම් මේ හදාගන්නේ සතියකට විතර. මේකේ තේනවනේ
ගොඩ දවසක් තියාගන්න කියන්නේ මාසයක් විතර තියාගන්න නම් බෑ. මොකද මේකට දාන දේවල් වල හැටියට ඉක්මනින්ම මේ තෙල් එකේ සුවඳ වෙනස් වෙන්න බලනවා. ඒක නිසා එක සැරේකට සතියකට විතර ඇති වෙන්න හදාගත්තා නම් හොඳටම ප්‍රමාණවත් තෙල් එක මේ ඔක්කොම දාලා මේ ටික වන් ගෙඩියක හරි එහෙම නැත්නම් බෙන්ඩර් කප් එකට දාලා හරි අපිට මේක කොටා ගන්න පුළුවන්. එකට වතුර එකතු කරන්න එපා. හැබැයි කොහොමවත්ම මේකේ තියෙන දේවල් වලින්ම තමයි මේක කොටා ගන්න. උළුහාල් ටික කලින් ඔයාලට ඕන නම් පොඩ්ඩක් පැයක් දෙකක් පෙඟෙන්න දාලා තියන්න පුළුවන්. එතකොට ඒක කොටන්න ලේසි. එහෙම නැති වුණත් මෙහෙම හරි කමක් නැහැ. නැත්තම් මේ උළුහාල් ටික හොඳට බෙන්ඩර් එකේ වෙනම බෙන්ඩ් කරලා ඒ කුඩු ටික මේකට දාගන්න. බෙන්ඩර් එකක බ්ලෙන්ඩ් කරනවට වැඩිය මේ විදිහට වංගෙඩියක තලා ගන්නවා නම් මේකේ තියෙන ලිෂ ටික හොඳට මේකට එකතු වෙනවා. මොකද බෙන්ඩර් එකකින් වෙන්නේ කැබලි වලට කැඩීමනේ කොටස්. මේක තැලීමක් සිද්ධ වෙන්නේ නැහැ බෙන්ඩර් එකේ. මේක කොණ්ඩේට ගොඩාක් ගුණයි. මේ තෙල් එක පුළුවන් නම් සතියකට දවස් 2ක් 3ක් එකතු කරලා බලන්න. එතකොට ඔයාලටම වෙනස තේරෙයි. බලන්න මෙන්න මේ ගානට විතර මේක කෙටුනම ඇති. ගොඩාක්ම මේ කෙටෙන්න ඕනෙත් නෑ. මම තව චුට්ටක් විතර කොටා ගන්නවා. එතකොට ඇති. ඒක ඊට පස්සේ අපි තෙල් හිඳින්න හොඳ භාජනයකට දාගන්න. ගෑස් ලිප් එක හරි දර ලිප් එක හරි ඕන විදිහකට මේ තෙල් එක හදාගන්න පුළුවන්. මෙන්න කොටාගත්ත මිශ්‍රණය. මේක මේ හැමදාම මම තෙල් හදන භාජනේ ඒකටම දාගත්තා. මේක ලිපෙන් තියන්න කලින් තෙල් එකතු කරන්න. නැත්තම් මේක බැදුමක් වගේ වෙයි. ඔයාලා කොණ්ඩෙට නෙමේ තෙල් එක දාන්නේ. මින් මම කලින් හිඳගත්ත, ගෙදර හිඳගත්ත පොල් තෙල්. හැබැයි ඔයාලට කඩේකින් උනත් ගත්ත කියන්නේ පිරිසිදු පොල් තෙල් කඩෙන් ගෙනල්ලා හරි, ගෙදර හදලා හරි කැමති විදිහකට දාගන්න පුළුවන්. දැන් මේක මධ්‍ය ගින්දරේ ලිපේ තියාගන්න. දර ලිපක නම් අඟුරු උඩ තියලා තියන්න. ගෑස් ලිපේ නම් අඩුම ගින්දරේ ලිපේ තියාගන්න. මේ තියෙන්නේ අපි ලිපෙන් එළියට ගනිපු තෙල් ටික. මේක ගොඩාක් වෙලා තියාගෙන ඉන්නේ ලිපේ. උපරිම වුණොත් අපි විනාඩි 5ක් විතර මද ගින්දරේ තමයි තියාගෙන ඉන්න ඕනේ. ගෑස් එක නම් අර දැල්ල හොඳටම අඩු කරලා දර ලිපේ අඟුරු වල වගේ විනාඩි 5ක් තිබුණට පස්සේ මේ තේනවනේ ඔයාලට මේ තියෙන අපි දාපු දේවල් වල පාටවත් වෙනස් වෙලා නැහැ. අර තෙල් එකට අර ඒ වගේ තිබිච්ච පාට එකතු වෙලා ලා කොළ පාටක් හැදීගෙන එන්නේ. මම මේක පෙරලා ආයෙ පෙන්නන්නම්. මේක මේ දැන් විනාඩි 15ක් විතර 10ක් 15ක් විතර නිවෙන්න දෙන්න ඕන මෙහෙමම මේ හට්ටියෙම. ඊට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලකට දාලා අපි මේක හොඳට පෙරා ගන්නවා. අපි දැන් පෙරාගෙන බලමු මේ මිශ්‍රණය අන්තිමට එන පාට කොහොමද කියලා. එන්න අපි තෙල් එක පෙරා ගන්නවා. පිරිසිදු තුනිහි රෙදි කෑල්ලක් ගන්න. නැත්තම් අපරාධ තෙල් ටික රෙද්දට උරා ගන්නවනේ. මේ වගේ පෙරා ගන්න පහසු පිරිසිදු රෙදි කෑල්ලක් නැත්තම් ලේන්සුවක් ගන්නට තුනිහිම මල් පීස් රෙද්දෙන් වගේ තියෙන
දැන් පේනවනේ ඔයාලට අර තෙල් එකේ ලා කොළ පාටක් තියෙන්නේ. අපි තව කොළ ටික වැඩියෙන් දෑවනම් තද කොළ පාටක්ම හදාගන්න තිබුණා. කොළ ටිකක් Tamanට ඕන නම් වැඩිපුර දානවා නම් හැබැයි එතකොට තෙල් එකේ සුවඳක් ටිකක් වැඩි වෙනවා. එහෙන් බලන්න. අන්තිමට තෙල් එකේ පෙරා ගත්තට පස්සේ මෙන්න මෙහෙම ඉතුරු වෙනවා අපි අර දාපු දේවල් ටික. කිසිම ගඳක් නැහැ තෙල් එක. මේක ඊට පස්සේ අපි බෝතලයකට දාගමු. ඔයාලා තෙල් එක හදන විදිහ දැක්කනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත තෙල් එක. මං ඉස්සෙල්ලේ කිව්වනේ මේ තෙල් එක කොච්චර කාලයක් ගන්න ඕනද කියලා. මේ තෙල් එක ඉතින් අපිට සතියක් විතර ගාද්දි හොඳ ප්‍රතිඵල හම්බෙනවා. ඒ වුණාට ඉතින් මේ තෙල් එක කොච්චර කාලයක් පාවිච්චි කරනවද, සතියකට කොච්චර දවසක් පාවිච්චි කරනවද කියන එක ඔයාලා තීරණය කරන්න. මොකද ඔයාලට නිතරම තෙල් ගාගෙන ඉන්න බැරි කෙනෙක් නම්, ඔයා රැකියාවකට යන කෙනෙක් වගේ නම් ඉතින් මේ තෙල් එක සතියකට 2-3 වතාවක් පාවිච්චි කරලා පැය 2-3ක් තෙල් එක ගාලා ඔළුවේ තිබිලා ඊට පස්සේ සෝදලා අයින් කරන්න පුළුවන්. ඔයා නිතරම තෙල් ඔළුවේ ගාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මේක නිතරම මේ ඔයිල් එක ඔළුවේ ගාගෙන ඉන්න පුළුවන්. ඒත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා මේක පාවිච්චි කරන තරමට, ඒ කියන්නේ සතියෙන් දෙකෙන් ප්‍රතිඵල හම්බුණා කියලා තෙල් එක නතර කරලා දාන්න නැතුව ටික කාලයක් දිගටම පුළුවන් තරම් පාවිච්චි කරගෙන යන්න. එතකොට ඔයාගේ අර වැටිච්ච කොණ්ඩ ටික ආයේ අලුතෙන් ඇවිල්ලා ඊට පස්සේ ඉස්සොරි වගේ දේවල් නැති වෙලා ඔයාගේ ඔළුවට හොඳ නිරෝගී ඉස්ස කෙස් ටිකක් වර්ධනය කරගන්න පුළුවන් අලුතෙන්. ඊට පස්සේ ඉතින් ඒ අලුතෙන් හැදෙන කොණ්ඩය හැලිලා යන්න නැතුව හොඳට පවත්වාගෙන යන්න ඝන කෙස් කලබක් ලැබෙන කම්ම මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම අතුරු ආබාධයක් නැති නිසා පාවිච්චි කරන කාලයක් එහෙම කියලා නෑ. Tamanට කැමති විදිහට කැමති කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. සතියේ හැම දවසකම උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේක සතියකට දවස් 2-3ක්වත් අඩුම කොණ්ඩෙට දාලා හොඳට ඔළුව මසාජ් කරන්න. එතකොට තෙල් එක හොඳට කොණ්ඩෙට හිස් කබලටම උරා ගන්නවා. ඊට පස්සේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඊට පස්සේ මේක හදලා තියා ගන්නකොට නම් මම පේනවනේ මේ දැන් හදාගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් සතියකට විතර. ගොඩාක් දවසක් තියාගත්තම මේ තෙල් එක ටිකක් මුඩු ගඳක් වගේ එන්න බලනවා. මොකද මේකට අපි අර දෑවේ අමුවෙන්ම තිබිච්ච ස්වාභාවික දෙල් ඒ විදිහටම වියලලත් නෙවෙයිනේ. ඒ ස්වාභාවික විශ්මනේ මේකට පාවිච්චි කරේ. එතකොට ඉතින් අර මාසයක් එහෙම සති 2-3ක් තියාගන්න පුරුම වුණොත් අපිට මේක සතියක් වගේ කාලයක් තියාගන්න පුළුවන්. ඒ සතියකට විතර තෙල් ටික හදාගෙන ඊට පස්සේ ඊළඟ සතියට ආයෙ අලුතෙන් තෙල් ටිකක් හදාගන්න පුළුවන්. කොහොමටත් මේක එවලෙම හදලා අපිට හදපු ගමන් ඔළුවට දාලා ටික වෙලාවක් තිබිලා සෝදලා දාන්න පුළුවන් නම් මේකෙන් ලැබෙන ප්‍රතිඵල වැඩි. ඉතින් මේ තෙල් එක හදලා බලලා ගාලා ඔයාලත් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ තෙල් එකෙන් ඔයාලට ප්‍රතිඵල හම්බුණාද කියලා. මේ තෙල් එක හදන්නම පාවිච්චි කරපු අමුද්‍රව්‍යයි තව අමුද්‍රව්‍ය කිහිපයකුයි වෙනස් කරලා තව සත්කාරයක් මං ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්නම්. එහෙම වීඩියෝ එකක් කරනවට කැමතිද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අදට මේ වීඩියෝ එක ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලත් කොණ්ඩ හැලෙන එකකින් ගොඩාක් දුක් පීඩා විඳපු කෙනෙක් නම් මේ සත්කාරයත් කරලා බලන්න ඊටමක් යන්නෙත් නෑනේ. මේ සත්කාරය කරලා බලලා ඔයාලට ප්‍රතිඵල තිබුණත් අනිවාර්යයෙන්ම මට ඒක කියන්නත් අමතක කරන්න එපා. මේක හදද්දි තෙල් එක හදද්දි ඔයාලට මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම පල්ලෙහායි WhatsApp නම්බර් එක දාන්නම්. මට මැසේජ් කරලා ඒ විස්තර දැනගන්න. මේකට තව ඔයාලට එකතු කරන්න ඕනේ කියලා මොනවා හරි දෙයක් තිබුණොත් ඒ ගැනත් කියන්න. මොකද මේ තෙල් එකට ඔයාලට ඕන දේවල් තියෙනවා නම් තව විශේෂයෙන්ම කළුදුර වගේ දේවල් ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. එකතු කරලා මේ විදිහටම තෙල් එක හදලා සතියක් 2ක් ගාලා වෙනස බලන්නකෝ. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.
එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.